වීඩියෝ එකක් අරගෙන තමයි ආවේ. වීඩියෝ එක තමයි how to save money. කොහොමද අපි සල්ලි ඉතුරු කරන්නේ කියලා. ඔයත් සල්ලි ඉතුරු කරන්න කැමති ඇති. ආසාවෙන් ඇති. ඒත් සල්ලි නැහැ. සේවින් කරන්නේ කොහොමද කියලා හිතනවා ඇති. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ පොඩි ගාණකින් පටන් අරන් කොහොමද සේවින් චැලෙන්ජ් එකක් කරන්න කියලා. මේකෙදි ලොකු ප්‍රෙෂර් එකක් දැනෙන්නේ නැහැ. ස්ට්‍රෙස් එකකුත් නැහැ. අපේ ලයිෆ් එකට හොඳ ආයෝජනයක් වෙනවා මේක. දැන් අපි හිතමුකෝ ඔයාලට සේව් කරන්න බෑ. එතකොට පඩිය එන දවසටම ඉවරයි. පඩිය ආව විතරයි ගියා. එහෙම කියලා හිතන අවස්ථා එනවනේ. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා කියනවා. එහෙම හිතන අයට. අපි වැඩ කරනවා ඒත් එක්කම මහන්සි වෙනවා. ඒත් මාසයකට එද්දි වොලට් එක හිස්. වොලට් එකේ තියෙන රිසිප්ට් ටිකක් විතරයි. ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඇත්තටම අපිට ලොකු ප්‍රෙෂර් එකක් ඒක. දැන් මෙහෙම ඉද්දි අපිට හදිසි අවස්ථාවක් ආවා කියලා හිතන්නකෝ. එතකොට ලෙඩක් නැත්නම් මොකක් හරි අවශ්‍යතාවයක් හරි අපි කැමති දෙයක් ගන්න හරි කියලා හිතමුකෝ. ඒ වෙලාවට සේවින් එකක් කියන්නේ ලොකු ඒ කියන්නේ අපේ හිතට සැනසීමක්. සේවින් එකක් තියෙනවා කියන එක. මේක ඔයගොල්ලන්ට පුළුවන් හැබිට් එකක්. නැත්නම් පුරුද්දක් කරගෙන මේ චැලෙන්ජ් එක දිගටම කරගෙන යන්න. එහෙනම් අද අපි වීඩියෝ එකේ ඉතුරු ටිකට යමු. 30 day money saving challenge එක. කොහොමද මේක කරන්න කියලා මම ඔයාලට කියලා දෙන්නම්. මුලින්ම අපි day 1 එකේදී රුපියල් 50ක් ඉතුරු කරනවා. day 2 එකේදී රුපියල් 100ක් ඉතුරු කරනවා. day 3 එකේදී රුපියල් 150ක් ඉතුරු කරනවා. මේ විදිහට දවසින් දවස රුපියල් 50 වැඩි කරගෙන අපි යනවා. ඒතර දවස් 10ක් විතර යද්දී අපි ගාව රුපියල් 500ක් තියෙනවා. දවස් 20ක් යද්දී රුපියල් 1000ක් තියෙනවා. දවස් 30ක් යද්දී අවසානයේදී අපි ගාව 1500ක් තියෙනවා. මෙහෙමයි. කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ගාන අයියෝ මොකද්ද මේක චූටි ගානක් නේ කියලා. එහෙම හිතන්න එපා. සමහර කට්ටිය මම මේක කියන්නේ ඒ කියන්නේ ගෙදර ඉන්න කාන්තාවක් වෙන්න පුළුවන් නැත්නම් ඉස්කෝලේ යන ළමෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක්ට 50ත් වැඩි නම් 20කින් වගේ වුණත් පටන් ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වැදගත්ම දේ මේක දිගටම කරගෙන යන එක. කියන්නේ කන්සිස්ටන්සි එක තමයි වැදගත් වෙන්නේ. ඒත් එක්කම ඩිසිප්ලින් එක ඊටම වැදගත් වෙනවා. මේක දිගටම කරගෙන යන්න විතරයි ඕනේ. පොඩි ගාණක් කියලා හිතන්න එපා.